Ciao welcome back to my YouTube channel. ඉතින් ඔඩ දවසකින් ඔන්න මම ආපහු වීඩියෝ එකක් අරගෙන ආවා. මගේ පළවෙනි වීඩියෝ එක බලුවා නම් ඔයගොල්ලෝ දන්නවා මම කිව්වා මේ අවුරුද්දේ වීඩියෝස් ගොඩක් අරන් යන බලාපොරොත්තු ඉන්නවා කියලා. ඉතින් මේ වෙනතුරු මට වීඩියෝ එකක් කරන්න කාලය හොයාගන්න බැරුව ගියා. ඉතින් කොහොම හරි මම වෙලාවක් හොයාගත්තා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් ඉන්න. පහුගිය මාස 3ේම මට වීඩියෝස් මුකුත් කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මගේ ස්කූල් එකේ වැඩ, මගේ ජොබ් එකේ වැඩ, ඒ හැමදේමත් එක්ක ගොඩක් බිසි වෙලා හිටියේ. ඉතින් කොහොම හරි මම වෙලාවක් හොයාගත්තා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් මේ වීඩියෝ එකේ මම අවුරුද්දට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා තමයි මම වීඩියෝ එක අරන් ආවේ. ඉතින් මම අද කැවිලි මොනවා හරි හදන්න තමයි යන්නේ. මොනවා හරි කියලා කියන්නේ මුං කැවුම්, එතකොට කොකීස්, අලුවා, වැලි තලප, ඔය වගේ මොනවා හරි කැවිලි ටිකක් හදන්න තමයි යන්නේ. ඉතින් බලාගෙන ඉන්න මම කොහොමද ඒ කැවිලි හදන්නේ කියලා. සමහර කැවිලි නම් මම පළවෙනි වතාවට තමයි හදන්නේ. සමහර දේවල් නම් මම හදලා තියෙනවා. ඉතින් බලන්න මම කොහොමද කැවිලි ටික හදන්නේ කියලා. මේ තියෙන්නේ කොකිස් අච්චුව. දැන් තියෙන කොකිස් අච්චුව මගේ. මේක පළවෙනි පාරට තමයි මේකෙන් අද හදන්න යන්නේ. කලින් තිබ්බ එක නම් පදම් කරලා තිබ්බ එකක්. මේක දැන් මම පදම් කරගන්න ඕන. ඉතින් මම ගොඩක් වීඩියෝස් වල බැලුවා මේක පදම් කරන්න. ගොරක සම්බන වතුරකින් තමයි මේක පදම් කරන්න ඕනේ. එහෙනම් අපි මේ කොකිස් අච්චුව පදම් කරගෙන ඉමු. ගොරකා මේ වගේ ගොරක් කෑලි 4ක් 5ක් වගේ දාන්න කියලා තියෙනවා. ඉතින් අපි මේ ටික දාලා කොකිස් අච්චුව පදම් කරගමු. ඉතින් දැන් වතුර එක නම් පැහැෙනවා. අපි ඒකට කොකිස් අච්චුව දාගමු. මේකේ කොකිස් අච්චුව බැහැෙන ප්‍රමාණයටම වතුර තියෙන්න ඕන. මම ඔයගොල්ලන්ට ලං කරලා ඒක පෙන්නන්නම්. ඉතින් අපි කොකිස් අච්චුව පදම් වෙනකල් අපිට අවශ්‍ය කොකිස් වලට අවශ්‍ය බැටර් එක හදාගමු. ඉතින් මම මේ වගේ භාජනයක් අරගෙන තියෙනවා. අපි ඒකට ඉතින් මේ තියෙන්නේ හාල් පිටි. ඉතින් මම අරගෙන තියෙනවා හාල් පිටි ග්‍රෑම් 260ක්. මට මතක නැහැ මෙෂර්මන්ට්. ඒ නිසා මම වීඩියෝස් ගොඩක් බලලා ඒ වගේ අයිඩියාස් ටිකක් ගත්තා. ඉතින් මෙතන තියෙනවා හාල් පිටි ග්‍රෑම් 260ක්. අපි ඒකටම පාම් පිටි ග්‍රෑම් 100කුත් ඇඩ් කරගන්න ඕනේ. මේ තියෙන පාම් පිටි එකතු කරගන්න මේකට. මේ භාජනය මදි කියලා හිතුණා මට. ඒ නිසා මම මේ භාජනයට මාරු කරගන්නවා. මේකට අපි ලුණු ටිකක් එකතු කරගන්න. වැඩි කහ ටිකක් එකතු කරගන්න ඕන. මේක හොඳට මික්ස් කරගමු. මට තියෙන මේ වගේ මික්ස් එකක්. මේක ගැන ලොකුවට හිතන්න යන්න එපා. මේක අර මැෂින් එකට සෙට් කරන එක. ඉතින් මම මැෂින් එක ගලවලා තමයි මේක අරගෙන තියෙන්නේ. අපි දැන් මේ ටික මික්ස් කරගමු. මේකට බිත්තර ගෙඩි දෙකකුත් එකතු කරගමු. මම මේක පොඩ්ඩක් බිත්තර ගෙඩි දෙකම ගහලා අරගෙන තියෙන්නේ. දැන් අපි මේකවත් මික්ස් කරගමු. දැන් අපි මේකට උකු පොල් කිරි ටික එකතු කරගමු. මේකට කරපිංචක් තිබ්බනම් හොඳ නෑ. මට අද කරපිංච නෑ. මේකට එකතු කරගන්න නිසා නිකන් කොකිස් තමයි හදන්නේ. ඉතින් මම මේ බැටර් එක හොඳට මික්ස් කරගෙන තියෙන්නේ. මම මේකට සීනි චුට්ටකුත් එකතු කරගන්නවා. එතකොට කොකිස් එක ගොඩක් රස නිසා. ඉතින් දැන් අපි සීනි දාගත්තනේ. ඉතින් සීනි ටික හොඳට දිය වෙනකන් මික්ස් කරගමු. දාරු වෙන්නත් එපා. ගොඩක් ඝනකමට තියාගන්න එපා. එතකොට කොකිස් එක හරියට එන්නේ නැති නිසා.
අපි දැන් මේක බලමු. මේ පදම හොඳයි කියලා අපි ඉතින් හදලා බලමු කොකිස්. ඉතින් මේ වෙද්දී ඔයගොල්ලන්ට පේනවා කොකිස් එකේ කොකිස් හඳ පදම් කරන්න දාපු වතුර එකත් හිඳීගෙන යනවා. ඉතින් දැන් අපි කොකිස් හඳ පදම් කරගත්ත ඇති. අපි දැන් මේක අරගෙන චුට්ට වෙලාවක් රස්නේ යන්න තියමු. ඉතින් මම දැන් මේක සෝදලා ඉවර වෙලා මෙහෙම තෙත හිඳව ගන්නවා. ඒ තෙත හිඳව ගත්තත් අපි විනාඩි 10ක් විතර ඉඳලා තමයි කොකිස් හදන්න පටන් ගන්න ඕන. ඉතින් දැන් විනාඩි 10ක් විතර අපි කොකිස් සච්චය තියාගත්තානේ. ඒකේ හොදලා ඒක තෙත මාත් වෙන්න. ඉතින් දැන් අපි තෙල් තාච්චිය ලෑස්ති කරගමු. ඉතින් තාච්චි නැහැ මම පදල් එකකට තමයි තෙල් ටික දාන්න යන්නේ. දැන් අපි කොකිස් සච්චුවත් ඒකේ දාලා ටිකක් රත් කරගමු. කොකිස් සච්චුව වැහෙන්නම තෙල් නැති නිසා මම තව තෙල් ටිකක් දාගන්නවා. මේක පෙතලි වැඩි නිසා මේ තෙල් යනවා වැඩි. ඉතින් ඔයගොල්ලෝ ගාව තාච්චි තියෙනවනේ තාච්චියක් යූස් කරන්න. දැන් අපි ආයේ මේක හොඳට මික්ස් කරගමු. තෙල් එක නම් දැන් හොඳටම රත් වෙලා තියෙනවා. අපි ගින්දර අඩු කරගමු. අඩු කරගෙන අපි දැන් චුට්ටක් මේ බෙටර් එකකින් දාලා බලමු. දැන් තෙල් එක හොඳටම රත් වෙලා තියෙනවා. දැන් අපි කොකිස් එක හදාගමු. මේ විදිහට හොඳට තෙල් ගසලා අරගෙන මම මේක ලං කර ගන්නවා. මොකද හැලුනොත් එහෙම ඔනේ ගැලවුණා. අපි දැන් තව එකක් හදමුනේ. අරක අපි අනිත් පැත්ත හරව ගමු. ඉතින් මම මේ වගේ බකට් ටිකක් තෙල් කඩදාසියෙන් දාලා ලෑස්ති කරගත්තා. අපි දැන් බැදපු එක අරගෙන තෙල් එක හොඳට ගසලා ගන්න ඕන. නැත්නම් මේකට එන්නේ නැහැ. ඉතින් මම ඔන්න කුකිස් ටිකක් හදාගත්තා. තාම බැටර් එක ඉවර නැහැ. මේ දෙන ඉතුරු බැටර් එක අපි ඒකෙනොත් ඉතුරු කුකිස් ටික හදලා ඉවර කරගමු. ඉතින් අපි ගොඩාක් කුකිස් හදාගත්තා. තාම බැටර් එක ඉවර නැහැ. ඉතින් මම අලුවා එක හදන්න පටන් ගන්න යන නිසා මම කවිට කිව්වා මට ඉතුරු කොකිස් ටික හදලා දෙන්න කියලා. ඉතින් එයාට මම මේ කොකිස් වැඩේ බාර දීලා මේ ඔයා මට මේ ඉතුරු කොකිස් ටික හදලා දෙන්න. මම අලුවා එකේ වැඩේට යන්නයි යන්නේ. දැන් ඕගොල්ලෝ බලන් ඉන්න කවි කොහොමද කොකිස් ටික හදන්නේ කියලා. ඔන්න මෙතන ඉඳන් ඔයාට වැඩේ බාරයි. මම යනවා අලුවා එක හදන්න.
ඕකේ. මොකද දාලා අරගෙන මම කියන්නේ හරිද? එකක් තිබ්බම නේද? ඔක්කොම අලවලට බඩු ටික ලෑස්ති කරගත්තා. ඉතින් මෙයා ඒ අතරතුර ඔක්කොම බදලා ඉවරයි. දැන් තියෙන චූට්ටම චූට්ටයි. ඒ ටිකත් බදලා ඉවරනාට පස්සේ අපි අලව ටික හදාගමු. අපි පළවෙනි පාට තමයි මේ දෙන්නම එකතු වෙලා වීස් හදනවා. ඊට කලින් හදලා තිබ්බා. කොකිස් හදන්නේ පළවෙනි. කොකිස් නෙමෙයි අවුරුදු කෑම ඔක්කොම හදන්නේ පළවෙනි පාරට අපි දෙන්න එකතු වෙලා. අපි කලින් පාරවල වල මීටත් වඩා බිසි වෙලා හිටපු නිසා අපි කඩෙන් ගත්තා. ඒත් මේ අවුරුද්ද අපි හිතුවා අපි ගෙදර හදන්න ඕනයි කියලා මොන හරි. මොන හරි එක දෙයක් හදනවා කියලා හිතන් හිටියනේ මේ දැන් ගොඩක් දේවල් හදන්න පටන් අරගෙන අපි දෙන්න. අපි දෙන්න කොහොමත් එහෙමයි. ලොකුවට ගණන් ගන්න නැතුව පටන් ගත්තට අන්තිමේදී ඔක්කොම ගෙදර කරනවා. ඉතින් ඔන්න ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත කොකිස් ටික. කොකිස් ටිකක් නෙවෙයි අපි ගොඩක් හදාගත්තා. හිතුවට වඩා ගොඩක් හදාගන්න පුළුවන් වුණා. හරි. දැන් අපි කොකිස් හදලා ඉවරයි. දැන් අපි හදමු අලුව. ඉතින් මම අද හාල් පිටි ග්‍රෑම් 500කින් තමයි අලුව හදන්නේ. ඉතින් එතකොට මෙතන තියෙනවා හාල් පිටි ග්‍රෑම් 500ක්. මේ කඩෙන් ගත්ත හාල් පිටි තියෙන්නේ. ඊට පස්සේ ට්‍රේ එකක් ඕන වෙනවනේ අලුව එක හදන්න. ඒකත් මම ලෑස්ති කරගත්තා. ඊට අමතරව සීනි ග්‍රෑම් 500ක් ඕන. එනසල් කුඩු කරගත්ත එනසල් ටිකක් ඕන. ඒත් එක්කම මම ඔයගලන්ට වීඩියෝ එක යන අතරතුරදී මම මොනවද ඇඩ් කරගන්න කියලා කියනවා. දැන් අපි මේ වගේ පදල් එකක් අරගෙන රත් කරලා මේකේ හාල් පිටි ටික බැද ගන්න ඕනේ. දැන් අපි මේකට හාල් පිටි ටික දාලා අඩු හින්දරේ හාල් පිටි ටික බෙදගමු. දැන් මම විනාඩි 10ක් විතර හාල් පිටි ටික බැදගත්තා. බැදිලා ඇති. මොකද හාල් පිටි එක දැන් වැලි කැට වගේ අහු වෙනවා. ඉතින් අපි දැන් මේකේ ලිප ඕෆ් කරගමු. පාට වෙනස් වෙනකම්ම බැදගන්න නැහැ. මේ සුදු පාට තියෙන්නම තමයි අපි බැදගන්න ඕනේ. මේ හාල් පිටි ටික මේ භාජනයේට අපහු දාලා අරන් තියාගමු. මොකද අපි සීනි පැන් එක හදා ගන්න ඕන නිසා. ඉතින් දැන් අපි හාල් පිටි ටික බැදගෙන ඉවරයි. දැන් අපි සීනි වලින් පැණි ටික හදාගමු. ඒකට මම අරන් දෙනවා සීනි ග්‍රෑම් 500ක්. ඉතින් ඒකටම අපි දාගන්න ඕන වතුර මිලිලීටර් 200ක්. මේක අඩු ගින්දරේ තමයි හදාගන්න ඕනේ. ඉතින් අපි මේක සීනි ටික දිවෙනකම් මික්ස් කරගන්න ඕන. දැන් නම් අපේ සීනි පැණි එකේ පදම හරියට ඇවිල්ලා තියෙන්නේ. මේ අන්තිම පැණි බිඳුව හරියට දිගට ඇදෙනවා නම් තමයි ඒකේ පදම හරි කියලා කියන්නේ. ඉතින් ඒකේ පදම හරි. දැන් අපි මේක ලිපෙන් අයින් කරලා නිවෙන්න තියාගන්න ඕනේ. අපේ පැණි එක ඔන්න අපි ලෑස්ති කරගත්තා. මේක අපි අල්ලලා බලපුවාම
අත මෙහෙම තියාගෙන ඉන්න පුළුවන් නම් ඒ පදම හරි. මම කියන්නේ නිවිලා ඇති. මොකද නැත්නම් අපිට අලු එක අනා ගන්න බැරි වෙනවා. දැන් අපි මේ පිටියකට ඇඩ් කරගන්න ඕන. ඒත් එක්කම මේ තියෙන්නේ එනසල් කුඩු කරගත්ත එනසල්. ඉතින් ඒකෙනුත් ටිකක් එකතු කරගන්න ඕන. දැන් මේකට ඔක්කොම දාලා තියෙනවා. අපි මේක හොඳට මික්ස් කරගමු දැන්. දැන් අපි මේකට චුටි චුටි පණි එකතු කරලා මික්ස් කරගමු හොඳට. හරි ළමයි දැන් අපි අලු එක හදාගෙන ඉවරයි. මේ මගේ අලු එක. ඉතින් අපි ඒක පැත්තකින් තියලා දැන් හදමු කුස්කුස් වලින් වැලි තලප. මම මීට කලින් හදලා තියෙනවා දෙපාරක් තුන් පාරක් විතර. අදත් හදන්න ඕනේ කියලා හිතුවා. මොකද මම කවිට හදලා දීලා නැහැ කුස්කුස් වලින් වැලි තලප. ඒ නිසා අවුරුදුත් එක්ක අද මම හිතුවා හදන්න. ඉතින් අපි ඉක්මනින් හදමු. මේ වාජනය මම අර ගත්තා. මම කුස්කුස් ග්‍රෑම් 400ක් ගත්තා. හොඳට පස්ස ගත්ත වතුර අපි ඒක කුස්කුස් එකට දාමු. දැන් මේක හොඳට මික්ස් කරලා වහලා තියන්න ඕන. මේක වහලා අපි විනාඩි 10ක් 15ක් විතර තියාගමු. දැන් නම් විනාඩි 10ක් විතර ගියා. 10ක් ඕනේ නැහැ. 5ක් විතර තිබ්බත් ඇති. කුස්කුස් එක තැම්බිලා තියෙන්නේ. මේක අපි ගෑරුප්පුවකින් තමයි කඩා ගන්න ඕන. මොකද නැත්තම් හැන්ඩල් එකට වඩා ගෑරුප්පුවකින් මික්ස් කරගන්න එක හොඳයි. එතකොට කැට හිටින් නැති වෙන්න කොම ටික මික්ස් කරගන්න පුළුවන්. හොඳටම තැම්බිලා තියෙන්නේ. එක කැටයක්වත් නැති වෙන්න ගෑරුප්පෙන් මික්ස් කරගත්තා. ඒක පැත්තකින් තියලා අපි දැන් පැණි එක හදාගමු. මම මෙතන අරන් තියෙනවා සීනි ග්‍රෑම් 400ක්. ඒකටම ඒක අපි මේකට දාගමු. මම මේකට වතුර මිලිලීටර් 200ක් අරගෙන තියෙනවා. මම මිලිලීටර් 150ක් වගේ තමයි දැම්මේ. ඉතුරු ටික දාන්නේ නැහැ. මොකද සීනි ටික රැහෙන්න විතරයි අපිට වතුර ඕන වෙන්නේ. දැන් අපි සීනි ටික හොඳින් දිය කරගන්න ඕන. දැන් අපි පැණි එක හදාගෙන ඉවරයි. අපි දැන් මේකට කුස්කුස් ටික එකතු කරගමු. මේ අවුරුදු කාලේ මාවේ අඟුරාලේ ලෙහිරුන් සැමියුවාලේ දැන් අපි මේකට කුඩු කරගත්ත එනසල් ටිකකුත් එකතු කරගන්න ඕනි. දැන් මේක ආයෙත් ලිපපත්තු කරලා අඩු ගින්දරේ තියාගෙන මේක හොඳට මික්ස් කරගන්න ඕන. මොකද මේකට කුස්කුස් වලට හොඳට ඇනි උරා ගන්න නිසා. ඉතින් දැන් මේක පදම හරි. මෙන්න මේ වගේ පදමෙද්දි අපිට පුළුවන් අයින් කරන්න. දැන් හොඳට කුස්කුස් වලට පැණි ටික උරාගෙන තියෙන්නේ.
දැන් අපි දැන් මම ට්‍රේ එකක් අරගෙන ඒකට ඔයිල් පේපර් එකක් දාලා හදාගත්තා. දැන් අපි මේකට කුස්කුස් ටික දාලා කැට කපන්න පුළුවන් විදියට හදාගමු. Dari kapal ini, sama tanya. දැන් අපි කපාගෙන ඉවරයි. දැන් ඉතින් කන්නයි තියෙන්නේ. දැන් ඉතින් කන්න නෙමෙයි මේ ටික අවුරුද්ද අද කවද්ද? අද 12. 13 වෙනකන් හෙට නෙමෙයි අනිද්දා වෙනකල් තියාගන්න ඕනේ. ඉතින් දැන් අපි මුං කැවුම් හදාගමු. තියෙනවා මුං ඇට ග්‍රෑම් 100ක් හොදලා තෙත හිඳවලා ගත්ත. ඉතින් මම මේක බැද ගන්න තමයි යන්නේ. ඉතින් මෙන්න මේ පාට වගේ වෙනකල් බැද ගන්න ඕන. මේ කර වෙලා නෙමෙයි තියෙන්නේ හොඳට බැද. ඊට පස්සේ මං අරන් තියෙනවා මෙතන හාල් පිටි ග්‍රෑම් 150ක්. අපි ඒ ටිකත් හොඳට බැද ගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ බැදගත්ත හාල් පිටි. ඒකටම අපි එකතු කරනවා මුං පිටි ටිකත්, රසානු ලුණු, එතකොට එනසල් කුඩු, ඒ ඔක්කොම එකතු කරලා මික්ස් කරගන්න ඕන. දැන් අපි යන්නේ පැණි ටික හදාගන්න. ඉතින් මේ විදිහට සීනි ටිකක් දාලා මෙන්න මේ විදිහට සීනි ටික දීගෙන ඉද්දී අපි ඒකට උණු වතුර එකතු කරන්න ඕන. ඉතින් මම උණු වතුර මිලිලීටර් 200ක් අරගෙන තියෙනවා. දැන් අපි පැණි එක හදාගෙන ඉවරයි. දැන් අපි කරන්න ඕන මේකෙන් මේ සැහැඳි 4-5ක් විතර අයින් කරගන්න ඕනි. ඉතින් මේ තියෙන්නේ කලින් මික්ස් කරගත්ත හාල් පිටි, මුං පිටි. ඉතින් අපි මේකෙන් ටික ටික එකතු කරලා මේක හොඳට මික්ස් කරගන්න ඕන. ඉතින් මේ විදිහට අපි හොඳට මික්ස් කරගෙන ඉවර වෙලා අපි මුං කැවුම් ටික හදාගන්න ට්‍රේ එකට හාල් පිටි ටිකක් දාලා මේ විදිහට මුං කැවුම් ටික කපා ගන්න ඕන. ඉතින් මේකට මුං අලුවා කියලාත් කියනවා, මුං කැවුම් කියලාත් කියනවා. දැන් ඉතින් අපි මේක දවට ගන්න අවශ්‍ය පිටි බැටර් එක හදා ගන්න ඕන. ඉතින් ඒකට මම අරන් තියෙනවා හාල් පිටි ග්‍රෑම් 100යි, පාන් පිටි ග්‍රෑම් 50යි, එතකොට කහ කුඩු, ලුණු. ඉතින් මම මේකට වතුර තමයි පාවිච්චි කරන්නේ. සමහර අය නම් පොල් කිරිත් පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳට ඒක මික්ස් කරගන්න ඕන. ඉතින් අපි දැන් මේක බැද ගන්න තමයි යන්නේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත මුං කැවුම් ටික. ඔන්න ඉතින් මම කැවිලි ටික හදාගෙන ඉවරයි. මම කොකිස් 60ක් විතර හදාගත්තා. ඒත් එක්කම මුං කැවුම් හදාගත්තා. මම මේකට දාලා අරන් තියෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත වැලි තලප එක. සුවඳයි. මේ ටික කොහොම හරි කරලා තියාගන්න ඕන. මොකද තව දවස් දෙකක් තියාගන්න ඕන මේ ටික. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම අවුරුදු කැවිලි ටික හදාගත්තේ. හෙට දවස මට හවස ෆ්‍රී වුණොත් තව මොනවා හරි හදාගන්නවා. හැදුවොත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් එහෙනම් හම්බෙමු. ගිහින් එන්න. චාෝ.